යාන්ත්‍රීකරණ පාඩමේ තියෙන එන්ජින් ගැන කතා කරන්න තමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට එන්ජිමක් කියලා කියන්නේ මෝටර රථයක මෝටර රථයකට අවශ්‍ය බලය උත්පාදනය කරන ප්‍රභවය විදිහට තමයි එන්ජිම හඳුන්වන්න පුළුවන්. එතකොට මේකද ඔයාලා එන්ජිමක සරල එන්ජිමක ව්‍යුහය මොන වගේද කියලා දැනගන්න ඕන. ඒත් එක්කම ද්විත්ව පහර එන්ජිමක ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ, සිව් පහර එන්ජිමක ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණා ටික ගැන අවබෝධයක් ලබා ගන්නයි ඕන. එතකොට මේ අදලා තියෙන්නේ සරල එන්ජිමක කොටස්, ඒ කියන්නේ සරල එන්ජිමක ව්‍යුහයට අදාළ කොටස් ටික. එතකොට මේකේ මේ තියෙන්නේ සිලින්ඩර කොටස. මේ කොටස තමයි සිලින්ඩරයට අයිති වෙන්නේ. ඒ සිලින්ඩරයට උඩ තියෙන කොටසට අපි කියනවා එන්ජිමේ හිස කියලා. එතකොට එන්ජිමේ හිසෙන් තමයි මේ සිලින්ඩරේ ඉහළ කෙරවල ආවරණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ යටින් දැන් මේ සිලින්ඩරේ ඉහළින් එන්ජිමේ හිස තියෙනවා. ඊට පහළින් පිස්ටන් එක තමයි තියෙන්නේ. එතකොට පිස්ටන් එකයි හිසයි අතර අවකාශයේ වාතය සම්පීඩනය කරන එක. ඊට පස්සේ ඒක ඇතුලේ තමයි මේ අවකාශය ඇතුලේ තමයි ඉන්ධන දහනය වෙන්නේ. ඊට පස්සේ පීඩනයක් ඇති වෙන්නේ. ඒ දේවල් ටික වෙන්නේ මේ කුහරය ඇතුලේ. ඊට පස්සේ මේ පුලිඟු පේනුව තියෙනවා. ඊට පස්සේ කපාට දෙකක් තියෙනවා. මේ කපාට වලින් කරන්නේ මේ කූරෙන් මේව තල්ලු කරනකොට මේ කපාට විවෘත වෙනවා. ඒ කූර ඇද්දාම මේ කපාට හපව වැහෙනවා. එතකොට මෙතනදී මේ කූර ඇතුල් වෙනකොට මේ අර වගේම කපාට විවෘත වෙනවා. ආයෙ මේක පිටට ඇද්දාම කපාට හපව වැහෙනවා. ඒ විදිහට තමයි මේ වෑල් දෙක එහෙම නැත්නම් කපාට දෙක හැදිලා තියෙන්නේ. මෙතන කපාට දෙකක් තියෙන්නේ. එක කපාටකින් වාතය ඇතුල් වෙනවා. ඊට පස්සේ වාතයයි ඉන්ධනයයි ඇතුල් වෙන එක කපාටයකින් අනිත් කපාටය හරහා දහනය වෙච්ච වායුව පිටතට ගමන් කරනවා. එතකොට මේ පිස්ටන් එක සිරස්වන චලනය වෙන්නේ, ඉහළට පහළටනේ චලනය වෙන්නේ. එතකොට මේ චලනය යාන්ත්‍රිකව භ්‍රමණයක් කරව ගන්න තමයි මෙන්න මේ කොටස් ටික සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් මේ දඟර කඳ මෙන්න මේ වගේ ව්‍යුහයක් තමයි මේකේ තියෙන පැත්තෙන් බැලුවම. එතකොට මේකට මෙන්න මේ සබදුම් දණ්ඩ සම්බන්ධ වෙලා තියෙනවා මේ හරියෙන් මේ තියෙන එක. එතකොට මෙයා ඉහළට යනකොට පිස්ටන් එක උඩට යනවා. ආයෙත් මේ විදිහට යනකොට පිස්ටන් එක පල්ලෙහාට එනවා. ඒ විදිහට තමයි දඟර කඳ හදලා තියෙන්නේ. එතකොට දඟර කඳට සම්බන්ධ කරලා තියෙනවා ජවරෝධය. ජවරෝධය කියලා කියන්නේ මෙයා අර භ්‍රමණය කරවන්න හරි අමාරුයි. හැබැයි භ්‍රමණය කරාට පස්සේ මෙයා නවතින්නේ නැහැ. එතකොට අපි මේක ටිකක් කරකලා අතෑරියට පස්සේ මෙයා තනියම භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. මෙයාම නවත්ත ගන්න ටිකක් අමාරුයි. ඒක උදව් වෙනවා මේ පිස්ටන් එක ඉහළ පහළ ගමන් කරව ගන්න මූලික අවස්ථාවේදී. ඊට පස්සේ එන්ජින් එකට බරක් අහු වුණත් මෙයා වේගෙන් කරකින නිසා මෙයාට ඒ බර එච්චර ලොකුවට දැනෙන්නේ නැහැ. ඒ විදිහට ඒ වගේ වැඩ ගොඩක් කරගන්න තමයි මේ ජවරෝධය සම්බන්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ ආයි මේකේ තියෙන වැදගත් කැලලක් තමයි මේ කැමි දණ්ඩ කියන එක. මේ බින්දුවර නම් කැමි දණ්ඩක් හරියට අඳුන ගන්න නැහැ. කැමි දණ්ඩෙන් කරන්නේ මේ තියෙන්නේ දණ්ඩක්. ඒ දණ්ඩට සම්බන්ධ කරලා තියෙනවා කැම් දෙකක්. කැම් එකක් කියන්නේ පැත්තෙන් බැලුවොත් මෙන්න මේ වගේ හැඩයක් තියෙන. මේක ඉහළින් බැලුවම පේන හැටි තමයි මේ අඳලා තියෙන්නේ. මේකේ එක පැත්තක් දිගයි අනිත් පැත්ත කොටයි. එතකොට මේකට හේතු වෙනවා මෙන්න මේ වෑල් එකේ කූර. එතකොට මේක හේතු වුණාම මෙයා දැන් මෙන්න මේ වගේ එකක් තියෙනවා. අපි හිතුවා මෙතනින් හේතු වෙලා දෙන්නේ කියලා. මෙයා ඉහළට එනකොට මෙයා මේ කැලල කැරකිලා වහම එද්දී මෙයා ටික උඩට ඉස්සෙනවා. ආයෙ අනිත් පැත්තට යනකොට මෙයා ටික පල්ලෙහාට යනවා. එතකොට උඩට පල්ලෙහාට චලනයක් ඇති කරන්න තමයි මේ කැම් එක පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කැම් දෙක හයි කරලා තියෙන දණ්ඩට කියනවා කැමි දණ්ඩ කියලා. එතකොට කැම් එක පාවිච්චි කරන්නේ මේ වෑල් එක රින්නයි වහන්නයි. වෑල් දෙක විවෘත කරන්නයි වහන්නයි තමයි කැම් එක පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මෙතනදී අපි ඔක්කොම කොටස් ටික ගැන කතා කරා. එතකොට ඔයාලා මෙන්න මේ වගේ ව්‍යුහයක් ඇඳලා ඒකේ කොටස් ටික නම් කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට එන්ජිම ගැන කියනකොට මේක ප්‍රධාන වශයෙන් දැනගත යුතු කාරණේ තමයි මෙන්න මේ එන්ජිමේ තියෙන ප්‍රධාන ව්‍යුහ ටික මොනවද? ඒ වගේ කරන කාර්යයන් මොනවද කියලා. එතකොට මේක සාමාන්‍ය රචනා ප්‍රශ්නයකට වගේ අහන්න උනත් පුළුවන් තොරතුරු ටිකක් තියෙනවා. මේ කොටස් ගොඩක් තියෙන. ඒ කොටස් හැම එකකින්ම කරන කාර්ය මොනවද කියලා විස්තර කරන්න වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ කියන්නේ සරල එන්ජිමක ව්‍යුහය ආහි ක්‍රියාකාරීත්වය විස්තර කරන්න කිව්වොත් එතකොට
ලොකු රචනා ප්‍රශ්නකට අදාළ උත්තරයක් අපිට හදන්න පුළුවන්. එතකොට පිස්ටනය වැදගත් වෙන්නේ දහන ක්‍රියාවලියට ආධාර කරන්න. ඊට පස්සේ ඒ වගේ හරි සරලව මේක මේ ලිව්වනම් ඇති. පිස්ටනය වැදගත් වෙන්නේ දහන ක්‍රියාවලියට ආධාරකයක් විදිහට. ඊට පස්සේ එන්ජිමේ හිස කියලා කියන්නේ සම්පීඩනයේදී හා දහනයේදී සිලින්ඩර වාතය සිර කර ගැනීමට ස්ථානයක් සැකසීම. ඒ කියන්නේ දැන් මේක ඇතුළට එනවනේ ඉන්ධන මිශ්‍ර වෙච්ච වාතය. එතකොට ඉන්ධන මිශ්‍ර වෙච්ච වාතය මේක ඇතුළට ගත්තට පස්සේ පිස්ටන් එක ඉහළට තල්ලු කරලා ඒක සම්පීඩනය කරලා මෙතනින් පුලිඟුවක් ඇති කරාට පස්සේ ඒකට අංගල ගිනි ගන්නවා. ගිනි ගන්නකොට මේ පිස්ටන් එක ඉහළට යද්දි මෙයා වැහෙනවා. වැහුණාම ඉහළට යන වාතය සම්පීඩනය වෙනවා. ඒ කියන්නේ එළියට යන්න විදිහක් නැහැ. වැල් දෙකම වෙහෙලා තියෙන්නේ. පිස්ටන් එකෙන් උඩට තල්ලු කරනවා. ඒතර වාතය අධික පීඩනයකට ලක් වෙනවා. ඒ පීඩනය වෙච්ච වෙලාවේ තමයි මේක දහනය වෙන්නේ. දහනය වුණාම මේක ඇතුලේ තවත් පීඩනය වැඩි වෙලා පිස්ටන් එක පල්ලෙහාට තල්ලු කරනවා. එතකොට අර අවශ්‍ය වාතය හිර කරගන්න වැඩේ කරන්නේ මේ හිස මගින්. කපාට වලින් කරන්නේ වාතය අතුල් කරගන්න එකයි දහනය වෙච්ච වාතය ඉවතට තල්ලු කරන එකයි. සබඳුම් දණ්ඩෙන් කරන්නේ මේ සබඳුම් දණ්ඩෙන් කරන්නේ පිස්ටනය හා දඟර කඳ සම්බන්ධ කර දෙපසට බලය සැපේ. එතකොට මේකෙන් ඉහළට පිස්ටන් එක තල්ලු කරන්නත් මේක වුණ වෙනවා. පිස්ටන් එකෙන් පල්ලෙහා පිස්ටන් එක පල්ලෙහාට එනකොට මේ දඟර කඳ පල්ලෙහාට තල්ලු කරන්න මේ දණ්ඩ වැදගත් වෙනවා. දඟර කඳෙන් කරන්නේ පිස්ටන් වල බලය එක්රැස් කර භ්‍රමණ යාන්ත්‍රික බලය ලබා දීමට දායක වීම. එතකොට දඟර කඳෙන් කරන්නේ මේ පිස්ටන් එකෙන් ලබා දෙන බලය භ්‍රමණයක් බවට පත් කරන එක තමයි මෙයා කරන්නේ. මෙයා නැත්තම් මේක භ්‍රමණ චලනයක් විදිහට පත් කරගන්න අමාරුයි. මොකද පිස්ටන් එක යන්නේ සිරස්තලයක එක භ්‍රමණය කියන්නේ රේඛීය චලනයක් තමයි මෙයා පෙන්වන්නේ. එතකොට එක භ්‍රමණයක් කරගන්න මේ දඟර කඳ කියන එක වැදගත් වෙනවා. එන්ජිමේ බඳ කියලා කියන්නේ මේ එන්ජිමට පිටින් තියෙන කුටීරයක් ඇතුළේනේ මේ ටික ඔක්කොම හයි කරලා දෙන අන්නේ කුටීරයට තමයි එන්ජිමේ බඳ කියලා කියන්නේ. ඉන්ධන විදුම් පොම්ප. එතකොට එන්ජිමේ බඳෙන් කරන්නේ සිලින්ඩර, දඟර කඳ, ප්‍රධාන බෑරි මෙන්න මේ හැම එකක්ම දරාගෙන ඉන්න එක තමයි දඟර කඳෙන් එන්ජිමේ බඳෙන් කරන්නේ. ඊට පස්සේ මේක මේ පුලිඟු පේනුවක් තියෙන්නේ පෙට්‍රල් එන්ජින් වලට. ඊට පස්සේ ඩීසල් එන්ජින් එකක් ගත්තොත් ඩීසල් එන්ජින් එක මේක නෑ. පුලිඟු පේනුවක් නෑ. ඒ වෙනුවට මෙතනට සම්බන්ධ වෙලා තියෙනවා ඉන්ජෙක්ටර් පොම්පයක්. එහෙම නැත්නම් ඉන්ධන විදුම් පොම්පය කියලා කියනවා. ඒකෙන් කරන්නේ පිස්ටන් එක ඉහළට ආවට පස්සේ වාතය තෙරපිලා තියෙන අවස්ථාවේදී වේගෙන් ඉන්ධන පහරක් එල්ල කරනවා. එතකොට වේගෙන් ඉන්ධන පහරක් මේකට එල්ල කරාම ඒ වදිනකොටම මේකේ ඒ කියන්නේ පිස්ටන් එකට වේගෙන් ඉන්ධන ටික වදිනකොට ගිනි ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට තමයි මෙයාගේ ඉන්ධන ටික දහනය වෙලා පීඩනයක් ඇති වෙන්නේ. පෙට්‍රල් වල නම් පුලිඟුවක් ඇති කරලා තමයි දහනය කරන්නේ. ඩීසල් වල එහෙම නැහැ. එයා වදින වේගයට තමයි ගිනි ගැනීම සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි සාමාන්‍යයෙන් මෙන්න මේ හෙඩ් එක ඩීසල් එන්ජින් එක නම් රත් කරනවා ස්ටාර්ට් කරන්න කලින්. හීට් කරන්න දැන් ස්ටාර්ට් කරන්න ගියාම ස්විච් එක දාලා ටිකක් තියන්න ඕනේ හීට් වෙනකම්. ඉන්ඩිකේටරේ පෙන්නනවා ඩෑෂ්බෝඩ් එකේ මේ අර දඟරයක් වගේ එකක් රත් මේ ලයිට් එක පත් වෙලා තිබුණා ඒක ඕෆ් වෙනවා. ඒ කියන්නේ අවශ්‍ය ගානට හීට් වුණාට පස්සේ يعني බැටරි කරන්ට් එකෙන් එයාව හීට් කරලා තමයි මේ එන්ජින් එක ස්ටාර්ට් කරවන්නේ. මොකද ඒ ගානට රත් වුණේ නැත්නම් ඉන්ධන පාර වැදුනට මෙයා දහනය වෙන්නේ නැහැ. කැමි දණ්ඩෙන් කරන්නේ කපාට විවෘත කිරීම හා වැසීමට ආධාර කිරීම. ඒතර ජවරෝධයෙන් කරන්නේ ශක්තිය ගබඩා කරලා තියාගන්න එක. අපි මුලින් මෝටරයකින් මෙයාව කරකලා මෙයාට ශක්තියක් ලබා දෙනවා. එතකොට එන්ජින් එකේ දහන ක්‍රියාවලිය වෙනකන් මෙයා කැරකෙනවා. ඊට පස්සේ එන්ජින් එක ස්ටාර්ට් වුණාට පස්සේ කියන්නේ මෙයා දහන ක්‍රියාවලිය වෙලා මෙයා භ්‍රමණය වෙන්න ගත්තට පස්සේ මෙයාව නවත්තන්නත් ටිකක් අමාරු වෙනවා. යන්නේ ඒ වගේ ක්‍රියාවලියක් තමයි මේ මෙයාට ශක්තිය ගබඩා කරලා තියාගන්න එකක් තමයි ජවරෝධයෙන් කරන්නේ. හරි ඊට පස්සේ අපි දැනගන්න ඕන 4 stroke engine එකයි 2 stroke engine එකේ ක්‍රියාකාරීත්වය අපි මුලින් බලමු 4 stroke engine එක ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා.
ෆෝ ස්ට්‍රොක් එහෙම නැත්නම් සිව් පහර කියන එන්ජිම ක්‍රියාකාරීත්වය තමයි මේ විස්තර කරන්න යන්නේ. පිස්ටන් එක පහළට හෝ ඉහළට ගමන් කරනවා නම් පහළට આવොත් ඒකත් පහරක් විදියට සලකනවා. ඉහළට ගියොත් ඒකත් පහරක් විදියට සලකනවා. ඒතර මෙතන මේ තියෙන්නේ පිස්ටන් එක පහළට එනවා. මේ පිස්ටන් එක පහළට එනවා. එතකොට මේ වෑල් දෙකෙන් එකක් ඇරිලා තියෙනවා. ඉන්ලට් එක ඇරිලා තියෙනවා. ඒ කියන්නේ ඇතුළට වාතය එන වෑල්ව විවෘත වෙලා මේක ඇතුළට ඉන්ධන මිශ්‍ර වෙච්ච වාතය එනවා. කාබලේටරෙන් ඉන්ධනයි වාතයයි මිශ්‍ර කරලා මේක තුලින් ඇතුළට එවනවා. එතකොට පිස්ටන් එක පල්ලෙහාට යනකොට වාතය ඇදිලා මේක ඇතුළට එනවා. ඒ මොකද්ද? චූෂණ පහර. වාතය ඇදලා ගන්න නිසා ඒකට කියනවා චූෂණ පහර. දෙවණියට වෙන්නේ පිස්ටන් එක ආයි ඉහළට යනවා. පිස්ටන් එක ඉහළට යනකොට වෑල් දෙකම වැහිලා තියෙන්නේ. වෑල් දෙකම වැහිලා නිසා පිස්ටන් එක ඉහළට යද්දී මෙතන තියෙන වාතය අර ඉන්ධනත් එක්ක ආපු වාතය සම්පීඩනය වෙනවා. ඒ නිසා ඒකට කියනවා සම්පීඩන පහර. සම්පීඩනය ඉවර වුණාට පස්සේ මේක උඩටම ගිහිල්ලා නවතිනකොටම මෙතනින් පුලිඟුවක් ඇති කරලා ඒ ඉන්ධන ටික දහනය කරනවා. දහනය කරාම මේක අධික පීඩනයක් ඇති වෙලා මේ පිස්ටන් එකට බලයක් ඇති කරනවා. ඒ පීඩනය නිසා අධික බලයක් ඇති කරනවා. ඒ බලය නිසා මේක පහළට එනවා. අන්න ඒ පහළට එන පහරට කියනවා අපි බල පහර. මෙතන ඉන්ධන දහනයෙන් ඇති වෙච්ච බලය තමයි මේකට යොදන්නේ. ඒ නිසා මේකට කියනවා බල පහර. පල්ලෙහාට තල්ලු කරාට පස්සේ දඟර කඳ නිසා ආයි මොකද වෙන්නේ? පිස්ටන් එක ඉහළට ගමන් කරනවා. පිස්ටන් එක ඉහළට ගමන් කරනවා කොට දහනය වෙච්ච වාතය පිටාර වෑල්වේ විවෘත වෙලා සයිලන්සරේ පැත්තට තල්ලු වෙලා යනවා. එතකොට ඒකට කියනවා පිටාර පහර. එතකොට ආපුවා දහනය වෙච්ච වාතය ඉවතට යන්නේ. එතකොට මේ පිටාර පහලෙන්. ඊගාවට අහපවුත් ඔන්න චූෂණ පහරෙන් ආරම්භ වෙනවා. සම්පීඩන පහර ඉහළට යනවා. දහනය වෙනවා. බල පහර විදිහට පල්ලෙහාට එනවා. ඊට පස්සේ දහනය වෙච්ච වාතය ඉවතට යනවා. එතකොට බලන්න පහරවල් 4ක් ගියාම තමයි මෙයාගේ ඉන්ධන දහනය වෙලා එළියට යන්නේ. ඊට පස්සේ පහරවල් 4කට පස්සේ තමයි අලුතෙන් ආයි වාතය ඇතුළට ගන්න. අන්න ඒ විදිහට මේක චක්‍රීය ක්‍රියාවලියක්. එක චක්‍රයක් ඉවර වෙන්න පහරවල් 4ක් ක්‍රියාත්මක වෙන නිසා තමයි සිව් පහර එන්ජිම කියලා. හරි. මේ තියෙන එතකොට ද්විත්ව පහර එන්ජිමක ව්‍යුහය. මේ තියෙන එතකොට ද්විත්ව පහර එන්ජිමක ව්‍යුහය. මේකේ ක්‍රියාකාරීත්වය ගත්තොත් අපි මේ පැත්තෙන් ඉඳන් පටන් ගමු. පිස්ටන් එක දැන් ඉහළට යන ගමන් තියෙන. මෙතනදී මේ පිස්ටන් එක ඉහළට යනවා. එතකොට ඉහළට යනකොට මේ හරිය තියෙන වාතය සම්පීඩනය වෙලා දහනය වීමක් සිද්ධ වෙනවා. ඒත් එක්කම මෙයා ඉහළට යනකොට මේක ඇතුලේ පීඩනය අඩු වෙන නිසා මෙන්න මේක හරහා ඉන්ධන සහිත වාතය ඇතුළට එනවා. දහනය වෙච්ච නැති ඉන්ධන සහිත වාතය ඇතුළට එනවා. මෙතනදී දැන් උඩ දහනය වෙච්ච ඒවා තියෙනවා. යට දහනය නොවෙච්ච ඒවා තියෙනවා. එතකොට මෙතන දහනය වෙච්චවා මෙයා පල්ලෙහාට තල්ලු වෙනවා. ඔන්න මෙයා පල්ලෙහාට එන ගමන් ඉන්නේ. පල්ලෙහාට එනකොට මොකද වෙන්නේ? මෙතනින් දහනය වෙච්ච ඒවා ටික එළියට යනවා. ඒත් එක්කම මේක ඇතුළට ආපු වාතය දැන් ඔන්න සම්පීඩනය වෙනවා. තෙරපීමකට ලක් වෙනවා. මේ වෑල් එකෙන් එළියට යන්න බෑ. ඇතුළට විතරයි වාතය යන්න පුළුවන්. දැන් මෙතන පීඩනය වැඩිනේ. පීඩනය වැඩි වෙලාවේදී වාතය එළියට යන්න හැමතිස්සෙම try කරන්නේ. මෙයා යන්න දෙන්නේ නැහැ. මෙතන කපාටෙන් වහ ගන්නවා. එතකොට ඔන්න මේකේ පීඩනය වැඩි. තවත් මෙයා ටිකක් පල්ලෙහාට ආවට පස්සේ මේ අවස්ථාවට ආවහම ඔන්න මේක ඇතුලේ තියෙන වාතයට යන්න පාරක් හැදෙනවා. මෙන්න මේක හරහා මේ කුටීරය ඇතුළට. දැන් මෙයා පහළට එන අවස්ථාවේදී මේකේ පීඩනය නිසා මෙතනින් එළියට ගියානේ. මේ දහනය වෙච්ච නිසා ඇතිවෙච්ච පීඩනය මෙතන තියෙනවා. ඒ පීඩනය නිසා දුම්බටේ පැත්තට වාතය තල්ලු වෙලා යනවා. දහනය වෙච්ච ඒවා. ඊට පස්සේ දැන් දහනය නොවෙච්ච ඒවා ටික මේ ඇතුලේ පීඩනය වැඩි වෙනවා. පිස්ටන් එක පල්ලෙහාට එද්දි පහළ කොටසේ පීඩනය වැඩි වෙලා ඒ වාතය ඉන්ධන මිශ්‍ර වෙච්ච වාතය මේ කුටීරයට එනවා. ඒ කුටීරයට එනකොට මෙතනදී පොඩි ගැටලුවක් තියෙන්නේ. මේක ඇතුලේ පිරෙන ගමන් මෙන්න මෙතනින් එළියට යන්න පුළුවන් දහනය වෙච්ච නැති ඉන්ධන. ටූ ස්ට්‍රෝක් එන්ජින් එකක තියෙන ගැටලුවක් තමයි ඕක. කාර්යක්ෂමතාව අඩු වෙන්න එක හේතුවක් තමයි ඉන්ධන පොඩ්ඩක් එළියට යන්න පුළුවන්. එතකොට මේ පිස්ටන් එක ඉහළට යනකොට ආයිමත් මේකෙන්
වාතය මේක ඇතුළට එනවා. මොකද මෙයා ඉහළට යද්දි මේ බෑල් එක වැහෙනවා. ඒක වැහුණාට පස්සේ මෙහෙ තියෙනවා ආයෙන්නේ නැහැ. මෙහෙන් තමයි ඇතුළට ගන්නෙ. ඊට පස්සේ ඉහළට යද්දි මෙහෙන් යන කොටසත් එළියට ගිහිල්ලා මෙතෙන්ට ආවට පස්සේ ඉතුරු වෙන කොටස සම්පීඩනයට ලක් වෙනවා. ආයෙත් මේ වැඩේ වෙනවා. එතකොට බලන්න ඉහළට යන හැම වෙලාවකම දහනයක් සිද්ධ වෙනවා. දැන් මේක කොහොම ගිහිල්ලා ඉහළට ගියාට පස්සේ ඔන්න ඉහළදී දහනය වුණා. ආයෙ පල්ලෙහාට ආවා. මේ පහළට එනවා. ඊට පස්සේ ආයෙත් ඉහළට ගියාම දහනය වෙනවා. එතකොට ඉහළට පහරක් ගියොත් දහනය වෙනවා. පහළට ඇවිල්ලා ආයෙත් ඉහළට ගියොත් දහනය වෙනවා. එතකොට හැම ඉහළට යන වාරයකදීම දහනයක් සිද්ධ වෙනවනේ. අන්න ඒ නිසා මේකට කියනවා ද්විත්ව පහර එන්ජිම කියලා. ද්විත්ව පහර කියලා කියන්නේ ඉහළට පහරයි පහළට පහරයි එනකොට දහනය ඉවරයි.